happy new year. ක්‍රීඩිකාවන් මෙන්න මේ අන්තයට එන්න කියලා මම ආරාධනා කරනවා සියලුම ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩකයන් තරඟ නීතිය තමයි හැමෝම අත්දැක පිළිපස්සට වැඳගෙන ඉක්මනින්ම දුවක් ගිහිල්ලා තමයි කැමති මිනිස්සුන්ට තෝරගන්න පුළුවන්. ඒක තමයි නීතිය. 3 2 1 go. සම්පූර්ණයෙන්ම කාලය ගිලලා පොට්ටාගෙන තමයි එතනට යන්න ඕන. පොට්ටයි ගොල කරන්න යන්න ඕන. හරි ඔන්න 1 2 3 go. අම්මට හොරු. අඩ වේග. අම්මට හොරු. අපි ඔන්න ගන්නකොට මොරගොරු වන්දාගෙන සංවිධායක මණ්ඩලය ඔක්කොම සහභාගී වෙනවා කියනකොට මම හිතනවා මේක තීරණාත්මක තරගයක් වෙයි කියලා. 3 2 මට තේරෙයි විදිහට කට්ටියට කලබල වෙනවා මට තේරෙනවා ටැග් ලබාගන්න කට්ටියට කලබල වෙනවා වගේ. 3 2 1 go. වරුණ සහෝදරයා පළවෙනි ස්ථානයේද යුසුෆ් සහෝදරයා දෙවන ස්ථානයේ සහ රුයින් තුන්වෙනි ස්ථානයේ පළවෙනි ස්ථානයේ නවදි කරන සිංහල අවුරුද්දේ රබන් සුරල් හඬ පරදයි රත්ඥා වෙඩි සද්දේ කොහො හඬින් අවදි කරන සිංහල අවුරුද්දේ රබන් සුරල් හඬ පරදයි රත්ඥා වෙඩි සද්දේ එරබුදු මල් පිපිලා කම හරියා ආසයි යලි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි එරබුදු මල් පිපිලා කම හරියා ආසයි යලි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි
මල් වරක් තිබූ දළු මල් බරින් පිරි රන් ගොයම්ද කිරිවැදී සැලේ පාලොලියා බෝවිටියා හිනැහි ඇත්තේ ගමන් සුදාසේ මේ තාම මැද්දට තිබ්බා තව තියෙනවා. තවත් කියන්න පුළුවන්. ඔව් තව පුළුවන් දින මම සෑහෙන මේකට මහන්සි වුණා. මම මේ තරගයේ වෙලෙම සෑහෙන ලොකු වෙසක් දරුවා. ඔව් මම ඊයේ රෑ ඇස් තිබ්බ ගොඩක් සෑහෙන. හැමෝටම බොහොම ස්තුතියි. සිංහල අවුරුද්ද ඇවිල්ලා තුචාරුවට කීවත් ලෝකෙට පරකාසේ දේසේ හැටියට නොමවේ එන බාසේ සීගීයට නත්තවුරේද සංගීතේ මිහිරට ගයමුක මල්ලිය සිපද ගීතේ අවුරුදු හන්දියේ මුවාවේ අන්නන්ගේ අවුරුදු හන්දියේ මුවාවේ අන්නන්ගේ ආරාරා බොම්බියේ මුවාවේ අන්නන්ගේ ආරාරා බොම්බියේ මුවාවේ අන්නන්ගේ දපන් මැන්ඩෙන් නද කර දපන් මැන්ඩෙන් නද කර අවුරුදු හන්දියේ වමට පොඩ්ඩක් වමට හරි කෙලින් කෝලා බටලි පිඹිනවා කොට්ටෝරුව බෙර ගහනවා කෝලා බටලි පිඹිනවා කොට්ටෝරුව බෙර ගහනවා ලේනගසයි කයිතාලම අවිච්චියා එහි නටනවා මොතනවා ඉදිරියට සෙමින් යන ගමොත් හරි දකුණට පොඩ්ඩක් ආජොට්ටා වමට හරි මුට්ටිය දැසට ගැව්වා ඉරදියෝ හිමි තිරිපින් සිරිනවා කෝලෝ අපටත් අවුරුද්ද ඇහෙනවා ගම්මැත්තේ හිසතේ හදලමන් සුවල් පිටාවෙන්ට මල්බාරම් තාලේ ඇත ඇසෙන්න මේ අවුරුද්ද ඇවිල්ලා
3 3 2 1 go හිතර ගන්න හිතෙනවා අවුරුදු කාලේ දඟ වැඩ අතිරසවාගේ මිහිරියාලේ නැකතට යමුද පියඹලා ඉරබදු මල්යායේ සුවඳ හමන්නා රවල් පැලින කාලේ මෙන්න ඇවිල්ලා මල්වාරම් කාලේ නැත රැසින්නා මේ අවුරුද්ද ඇවිල්ලා ඉරබදු මල්යායේ සුවඳ හමන්නා රවල් පැලින කාලේ මෙන්න ඇවිල්ලා මේ අවුරුද්ද ඇවිල්ලා මේ සියලුම ආරාධ්‍ය අවුත්තන්ට සහ මේ ඉවෙන්ට් එකට සහයෝගය දක්වපු සියලු දෙනාටම ස්තුතිවත් වෙන අතර මේ දැන් තෑගියේ ප්‍රධාන උත්සවය අපි ආරම්භ කරනවා. ප්‍රථම තරගයේ කැංගරුට ඇහැ තැබීමේ තරගයෙන් ජයග්‍රහණය කරන්නේ විකසිත දෙවන තරගය බලිස් කෑම ඉතාමත් තියුණු තරගයක් තිබ්බා. තරගයෙන් ජයග්‍රහණය කරේ යෙසිල් මාලක එවගේ. එමා වීඩියෝ පෙන්නන්නද මෙතන ටීවී එකේ දාලා අයිස්ක්‍රීම් කෑම තමයි ඊළඟ තරගයෙන් ජයග්‍රහණය කරන්නේ ගිම්හාන්. ඔබේ අපලසන් ආන්දේ ප්‍රදාන කරන්නේ. හතර තරගය හඳමත දෙහිගිරිය තබා යාම ඉතාමත් තියුණු තරගයකින් වර්ණ ජයග්‍රහණය කරනවා. කනාවොට්ටියට ගැසීමෙන් තියුණු තරගයෙන් ජයග්‍රහණය කරන්නේ කවුද? මිලක් තරගේ ඉදිකටේ නූල් දැමීම තරගයේ ජයග්‍රහණය කරන්නේ රුවින් and ශිරාලි. මිලන් කබැදීම ඉතාමත් තියුණු තරගයක්. මේ තරගයේ ජයග්‍රහණය කරන්නේ ගිම්හාන් ප්‍රභු කණ්ඩායම. ගිම්හාන් වරුණ නතාෂා සහ විකසිත. අපි ඔක්කොම එන්නද? ඊළඟට 2 legged race තරගය එකෙන් ජයග්‍රහණය කරන්නේ තියුණු තරගයකින් බෙට්ටි සහ කමුත්. මොකද්ද? 2 legged. නාගි ගන්න.
ඊළඟට වෝටර් බැලුන්ස් තරගයෙන් ජයග්‍රහණය කරන්නේ මම සහ සෙනාලි. ඊළඟට බැලුම් පිපිරීම තරගයෙන් ජයග්‍රහණය කරන්නේ ගිම්හාන්. ඊළඟ තරගයේ මියුසිකල් චෙයර්ස් ජයග්‍රහණය කරන්නේ හිරන්ති. ඊළඟ තරගය බෝතලයට වතුර පිරවීම මේ ජයග්‍රහණය කරන්නේ නතාෂාගේ කණ්ඩායම. ඊළඟ තරගය හොඳම හිනාව තරගයෙන් ජයග්‍රහණය කරන්නේ යසිල් සහ ශෙනාලි. ඒක ශනාලි. ඕන එකක් දෙන්න. අවසාන තරගය විකරණ තරගයෙන් ජයග්‍රහණය කරන්නේ විකසිත. ඊට වැඩිය හොඳයි. ලබන අවුරුදු මේ විදිහටම අපි අවුරුදු උත්සවයකින් සහභාගී වෙන්න හැමෝටම ආරාධනා කරනවා. සමුගන්නකම් විශේෂයෙන් thank you වලට අනුග්‍රහය දක්වන නතාෂාට බොහොම ස්තුතියි ප්‍රකාශ කරනවා මේ අවස්ථාවේදී. අපි ලබන අවුරුද්දේ තමයි මේ ඔක්කොම පසාරේ. රෙස්ලින් බෙල්ට් එක. රෙස්ලින් බෙල්ට් එක වගේ. කොන්දේට දාලා එකක් ගන්න. ආයෙ කොන්ද මම කොන්දේද? තෑගි අතේ තියන් ගන්නකෝ. ඔය වනේ